ඈත රටකින් ලස්සන කුඩා ගැහැණු දරුවෙකු සොරකම් කරගෙනවිත් නපුරු මායාකාරියක් කැලෑවක් මැද්දේ තියෙන උස කුළුණක සිර කර තැබුවා. ඇය එම කුළුණේ හුදකලාවම හැදී වැඩුණා. ඇය ඉතාමත් රෝමත් තරුණියක් වුණා. ඇයට දිගු ලස්සන වරලසක් තිබුණා. මේ වරලසට අපූරු මැජික් බලයක් තිබුණා. මිනිසුන් සුවපත් කිරීමට හැකියාව එහි තිබුණා. ඉතින් ඇයට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඇයි කුරුල්ලන් සමග එක්වී ගීත ගායනා කළා. දවසක්දා රෝවන් කියලා තරුණයෙක් ආවා මේ කැලෑවට. එයාගේ අසනීප වෙලා ඉන්න නංගිට ඌමනා වුණ ඖෂධ පැළෑටියක් හොයාගෙන. ඉතින් රෝවන්ටත් මේ ගී හඬ ඇහුණා. ඔහු වශී වෙලා වගේ මේ ගී හඬ ඇහෙන දෙසට ඇවිදගෙන ගියා. රෝවන්ට හිතා ගන්නවත් බැරි වුණා. ඉතාම සුන්දර යුවතියක් කුරුණක් මතට වී හිඳ ගී ගයමින් හිටියා. ඉතින් රෝවන් ඇය හා කතා කළා. මේ තරම් සුන්දර ලෙසින් ගී ගයන ඔබ කවුරුන්ද? රපුන්සල්ට පුදුමයි. ඉතින් ඇය කවුලෙන් පිටත බැලුවා. ඇය මින් පෙර කිසිම දවසක අමුත්තෙක් දැක තිබුණේ නැහැ. ඉතින් ඇය රෝවන් හා කුළුපග වූවා. ඔවුන් නාගිය තොරතුරු කතා කළා. කුළුණෙන් පිට බාහිර ලෝකය ගැන සියලු තොරතුරු රෝවන්ගෙන් අසා දැනගත්තා. ඉතින් රෝවන් නැවත ඖෂධ පැළෑටිය සොයාගෙන පිට වී ගියා. දිගින් දිගටම රපුන්සල් රෝවන් ගැනම කල්පනා කළා. ඇයට ඔහු අමතක කළ නොහැකි. ඉතින් සුපුරුදු පරිදිම වෙනදා වගේම මායාකාරිය රපුන්සල් බැලීමට කුළුණට ආවා. මායාකාරියට වෙනදාට වඩා රපුන්සල්ගේ වෙනසක් තේරුණා. ඉතින් මායාකාරිය රපුන්සල්ගෙන් මේ පිළිබඳව විමසුවා. රපුන්සල් මේ වෙලාවේ බාහිර ලෝකය ගැන මායාකාරියගෙන් කරුණු විමසුවා. ඉතින් මායාකාරිය පැවසුවා බාහිර ලෝකය කියන්නේ හරිම දරුණු තැනක්. ඔයාව මේ කුළුණ ඇතුලේ ආරක්ෂිතයි. ඒක නිසා මේ කුළුණෙන් පිටතට යන්න හිතන්නවත් එපා කියලා රපුන්සල්ට අනතුරු ඇඟවුවා. නමුත් රපුන්සල් දිගින් දිගටම කල්පනා කළා. මායාකාරිය පිට වී ගිය පසු රපුන්සල් හොර රහසේම කුළුණෙන් පිට වී ගියා. රපුන්සල් මින් පෙර කිසිම දවසක කුළුණෙන් පිට ලෝකය දැක තිබුණේ නැහැ. ඒක නිසා ඇයට බොහොම සතුටක් දැනුණා. ඇය මේ සතුට නිදහසේ භුක්ති විඳා. කැලේ මැදින් ඇවිදගෙන ගියා. කුරුල්ලන්ගේ ගී හඬ ඇසුණා. මල් ගස් වැල් බලමින් ඇය ඉතාමත් සතුටින් නිදහසේ ගමන් කළා. දිගින් දිගටම ගමන් කළා. වනාන්තරයේ කෙළවරක තියෙන රෝවන්ගේ ගම හොයාගෙන ඇවිදගෙන ගියා. අවසානයේ ඇයට රෝවන්ගේ ගම හොයාගන්නට පුළුවන් වුණා. ඇය රෝවන්ට කතා කළා. ඇය පැමිණියේ රෝවන්ගේ නැගණිය සුවපත් කිරීමට බවත් පැවසුවා. ඉතින් ඇය දැක රෝවන්ටත් හරිම සතුටුයි. රපුන්සල් රෝවන්ගේ නැගණියව සුවපත් කළා. රපුන්සල්ගේ කොණ්ඩයේ තිබුණු අපූරු මැජික් බලයෙන්. ඉතින් නැවත වතාවක් රපුන්සල් බැලීමට පැමිණි මායාකාරිය දුටුවා ඇය කුළුණේ නැති බව. ඉතින් මායාකාරිය රපුන්සල් සොයා ගමට පැමිණියා. නැවත කුළුණට යන ලෙස දැන්වුවා. නමුත් රපුන්සල් එයට කැමති වුණේ නැහැ. මේ නිසා මායාකාරියට බොහෝම කේන්ති ගියා. ඇය බල කරා රපුන්සල්ට නැවත යන දෙසට. නමුත් ඇය කැමති වුණේ නැහැ. ඇය මේ බාහිර ලෝකයේ නිදහස ප්‍රිය කරා. ඒ නිසාවෙන් මායාකාරිය නපුරු මායා බන්ධනයක් සිද්ධ කළා. බලෙන් හෝ රපුන්සල් කුළුණ වෙත රැගෙන යන්නට. නමුත් මේ වෙලාවේ රපුන්සල්ගේ කොණ්ඩයේ තිබුණු බලය එන්න එන්නම වැඩි වුණා. මායාකාරියට ඒ බලය දරා ගන්නට නොහැකි වුණා. ඇය ඉතා ඉක්මනින් මහලු පෙනුමක් ගත්තා.
රපුන්සල්ට පුදුමයි මේ සිද්ධ වුණු දේ ගැන. ඉතින් රපුන්සල්ව මේ තරම් කාලයක් කුරුණේ සිරකර තබාගෙන මායාකාරිය ඇයගේ හිසකෙස්වල තියෙන බලයෙනුයි තරුණ පෙනුමක් ලබාගෙන ජීවත් වී තිබුණේ. ඉතින් අවසානයේ මායාකාරිය පරාද වී ගියා. රපුන්සල් ගමක් ගමක් පාසා ගොස් රෝගාතුර වී සිටින මිනිසුන් සුවපත් කළා. රෝවන් හා එක් වී රපුන්සල් රට පුරා ඇවිද ගියා. නිදහස භුක්ති වින්දා. රෝගීන් සුවපත් කළා. ඉතින් දැන් ඇය දන්නවා සැබෑ නිදහස මොන වගේද කියලා. ඇය රෝවන් සමගින් ඉතාමත් සතුටින් ජීවත් වුණා.